Hi guys, අපි අද ඇවිල්ලා ඉන්නේ හික්කඩුව Blue Note Hotel එකට. හැබැයි අපි ආවේ ඊයේ රෑ. මේ චෙක් ඉන් එකට පොඩ්ඩක් රෑ වුණා. දැන් තමයි වීඩියෝ එකක් ගත්තේ. හස්බන්ඩ් නම් හොඳටම නිදි තාම. බලමු අපි එළියේ view එක කොහොමද කියලා. මේ තමයි අපේ රූම් එකට තියෙන view එක. මාත් ලස්සනයි හැබැයි. අපි රෑ මේ කරෝලේ ආව නිසා ඇත්තටම ලස්සනක් දැක්කේ නෑ. මේ මාත් ලස්සනයි මේක. ඈතින් මොකද පේනවා. දැන් අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යන්නේ. අපි ඊයේ ඩිනර් එකට ගිය වෙලේ යාළුවා අපෙන් අහුවා බ්‍රෙක්ෆාස්ට් එකට ගන්නේ මොනවාද කියලා සහ එන්නේ කීයටද කියලා. බ්‍රෙක්ෆාස්ට් එක අපි ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් තමයි ගන්නවා කියලා කිව්වේ. එන්නේ 8:30ට කියලා තමයි කිව්වේ. හැබැයි දැන් වෙලාව 9යි. අපි ගිහින් බලමු බ්‍රෙක්ෆාස්ට් එක කොහොමද කියලා. මේ තියෙන්නේ බ්‍රෙක්ෆාස්ට් එක. ඔම්ලට් එකක් තියෙනවා, සොසේජස් තියෙනවා, පාන් තියෙනවා, තෝසෙ තියෙනවා. මේ තෝස් එක නම් ළමයි මට මාරම රසයි. ඇත්තටම මේක මරු. බීච් එකේ පැත්තට පොඩක් ආව ළමයි. හරිම අවුවයි. අවුව සැර වැඩි. මේ හරිය ගොඩක් මේ ලෝකල් නම් අඩුයි. මේ ගොඩක් ෆොරිනර්ස්ලා තමයි ඉන්නේ. දවල් වෙලා ආවා අපි කැස්බෑව බලන්න. එයාලගේ ළඟටම යන්න පුළුවන්. එයාලට කැම දාන්නත් පුළුවන්. මේ එතන තියෙනවා කැම් පැකට් විකුණන්න. රුපියල් 300ක් වගේ තමයි උනේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඇවිල්ලා එයාලට කරදරයක් නොකර කැම දාලා එයාලවත් අත ගාලා බලලා යන්න. හරිම ෂෝක්. මේ ඔයාලත් එන්න අනිවාර්යෙන්ම බලන්න. අතර දිවෙනවනේ. කැස්බෑව එහෙම බලලා ඇවිත් පොඩි වොෂ් එකක් දාගෙන අපි පොඩි නිින්දක් දැම්ම ළමයි. ඊට පස්සේ අපි ආවා බීච් එක පැත්තට. ඇත්තටම හරිම ලස්සනයි. ඊර බැහැගෙන යනවා. අපි ගොඩක් වෙලා හිටියා බීච් එකේ. රෑ වෙනකන් ඉඳලා තමයි අපි රූම් එකට ගියේ.
ඉතින් vlog එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ගොඩක් අය මට කමෙන්ට් කරලා තිබ්බා vlog එකක් අරගෙන එන්න කියලා. ඉතින් මේ මගේ පළවෙනි vlog එක. ඉතින් මේ vlog එක හොඳයිද කියලා ඔයාලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මේ වගේ තවත් ලස්සන vlog එකකින් අපි හමු වෙමු. බයි බයි.